ඩෙඟා. ඉතින් අපේ ෆස්ට් vlog එක විදිහට අපි කෑගල දිස්ත්‍රික්කයේ අමුතිරිගල ප්‍රදේශයේ ගොරකැල්ල තමයි අපි ලෑස්ති කරගත්තේ. ඉතින් ඔන්න යන අතරතුර මාර්ගයේ ලස්සන පරිසර අත්දැකීම් විඳගන්න අපි ඔයාලා වෙනුවෙන් කැමරා කරගන්න අමතක කරේ නැහැ. කොහොම යන අතරතුරේ ඔන්න අපිට සුවඳ පිරුණු අන්නාසිවතු ඒ වගේම වඩේ කරත්තෙකුත් හමු වුණා. ඉතින් අපි වඩේ අරගෙන මට තමයි ඒක කවන්න නම් උනේ. කොහොම ඉස්සරහට යනකොට අපි කිරින්දිවැල කාගේල්ස් එකෙන් ඉතින් පළතුරු චුට්ටකුත් ගත්තා. අමතක නොකර ඒකේ ෆොටෝ එකක් තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. මොකද අපි ලෑස්ති කරගෙන හිටියේ අද ගොරකැල්ල ගාවට ගිහිල්ලා අපිම රස කෑමක් හදා ගන්නවා කියලා. ඔන්න ඉතින් අපි ගොරකැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම බුදුම ලස්සනයි. ඉතින් හේඩිගා පේජ් එක අපි පටන් ගත්ත එක ගැන බොහොම සතුටින් තමයි අපි හිටියේ. අපි දෙන්නම ඉතින් ඔන්න ඔයාලට පේනව ඇති මේක කොයි තරම්ම ලස්සන ඇල්ලක්ද කියලා. ඔයගොල්ලෝ ගිහින්න බලන්න ඕනේ, විඳින්න ඕනේ. හැබැයි අපි ගැන පරිස්සම් කරගන්න ඕනේ, ආරක්ෂිත වේදයන් වලට යන්න ඕනේ. ඉතින් ඔන්න අපි ඇල්ල ගාවට යන අතරතුර ඇල්ල ගාව පරිසරය ඉස්සෙල්ලා අපි රස විඳින්න පටන් ගත්තා. ඇත්තටම හරිම ලස්සනයි. වතුරේ සද්ද වගේම ඒක අහන් ඉන්න ගියාම ඇත්තටම පුදුම නිස්කලංක ජීවිතයක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි කැමරා කරගෙන ඉන්නකොට අපිට පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි ඔන්න අපේ රවිදු දර ටිකක් හොයාගෙන ඇවිල්ලා අපි ගෙනාපු ඉලවල පරුතු ටික හොද ගන්න ගමන් ඊට පස්සේ ආමුදකගේ ටිකක් පත්තු කරන්න ගත්තා. ඉතින් අපි කවදාවත් මේව අත්දැකීමක් ලැබලා නැහැ. අපි ගෙදරින් අපිට පොඩි දේවල් ටිකක් අපි අරන් ගියා. ඉතින් ඒ ටිකත් ලෑස්ති කරගෙන අපි ෂවර්ම එකක් තමයි අපි හදන්න අද අපි අයිඩියා එකක් දාගෙන තිබුණේ. ඉතින් ඔන්න එක ජෝක්ස් උත් ඉතින් මේ ASCII කරන්න ගියා. ඉතින් මම නම් ටිප දිහා බලාගෙන කොහෙද කන්න ලැබෙන්නේ කියලා තමයි බලාගෙන හිටියේ. ඉතින් මේ වගේ ලස්සන මෙමරිස් ටිකක් අපි ෆොටෝස් ගත්තා. අපිට පස්සේ බලන්න අපිට මතකයන් තමයි අපේ ජීවිතේ ඉතුරු වන්නේ. ඉතින් ඔන්න ෆොටෝස් අරගෙන ඉවර වෙලා අපි ෂවර්ම රසද කියලා බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම මාරම රසයි. රවිදු වාට නම් හොඳට උයන්න පුළුවන්. ඇත්තටම මටත් වැඩිය හොඳට. ඉතින් ඔන්න අපි දෙන කාලි වෙලා නාන්නයි සූදානම. මේ වෙලාවේ නානකොට නම් මාළුන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අපි ඔය නාලි වෙලා ෆොටෝස් ටිකක් දාපුවම අපි අරගත්තා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මාරම ලස්සන ඇල්ලක් තමයි ගොරකැල්ල කියලා කියන්නේ. ඉතින් පුංචි යාළුවෙකුත් අපිට හම්බුනා. ඉතින් එයා අපි පස්සෙන් ආවා. ඉතින් අපේ පුංචි යාළුවට අපි බිස්කට් ටිකක් දුන්නා. ඉතින් යාළුවනේ අපි ගෙදර යන ගමන් අපිට ඔයාලට කියන්න තියෙන්නේ අපේ වැරදි තිබුණොත් සමා වෙලා ලයික් කරලා කමෙන්ට් කරලා හේඩිගා පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරලා හැමදාමත් අපිත් එක්ක එකතු වෙන්න. පරිස්සමින්